ඔන්න ඉතින් ඒත බයික් එකේ මගේ ඉලෙක්ට්‍රික් බයික් එකේ දෙවනි ලෝං ට්‍රිප් එක යන්න හදන. ඉතින් මේක ලේසි පහසු ගමනක් නෙවෙයි, මේක දවස් 7ක ගමනක්. ඉතින් අපි ජර්නි එක ආරම්භ කරන්නේ අලුත්ගමින්. මගේ අද ඩෙස්ටිනේෂන් එක වෙන්නේ, අද මම කතරගම තමයි යන්නේ. ඉතින් මම කතරගම යන්න අපිට පාරවල් කීපයක්ම තියෙනවා. සාමාන්‍යයෙන් මාතර පැත්තෙන් ගිහිල්ලා අපිට කතරගම යන්න පුළුවන්. තංගල්ල ඒ පැත්තෙන් ගිහිල්ලා ආයෙත් අපිට උඩවලුව පැත්තෙන් ගිහිල්ලා යන්නත් පුළුවන්. ආයේ ඔය ඇඹිලි පිටිය පැත්තෙන් යන්නත් පුළුවන්. ඇඹිලි පිටියේ ෆාස්ට් චාර්ජ් එකකුත් තියෙන නිසා ඊට අමතරව ඒ පාරෙන් මම ගිහිල්ලත් නැහැ. සාමාන්‍යයෙන් ඔය රක්වාන ඒ සයිඩ් එකකින් ගිහිල්ලා නැහැ. මට පොඩ්ඩක් ඒ සයිඩ් එකෙන් යන්නත් ආසාවක් තිබුණා. මොකද හැමදාම යන පාරවල් වල යන එකට වඩා අලුත් පාරකින් යන එක අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඒක හරි අමුතු අත්දැකීමක් නේ. ඒ නිසා මම තීරණය කරා ෆාස්ට් චාර්ජ් එකකුත් තියෙන නිසා ඇමිලි පිටිය සයිඩ් එකකින් යන්න. ඉතින් අපි ඒ සයිඩ් එකකින් යන්න පිටත් වුණා. අපි මතුගම ඊට පස්සේ මීගහතැන්න ඔය හරහා තමයි අපි ගියේ. ඉතින් මේ පාර ඇත්තටම මාරම ලස්සනයි. කියන්නේ අලුත්ගමින් සාමාන්‍යයෙන් කිලෝමීටර් 30ක් 40ක් ගිය ගමන්ම මේ ක්ලයිමේට් චේන්ජ් එක, ඊට පස්සේ පරිසරයේ තියෙන වෙනස්කම, අපිට ඒ දැනෙන සීතල, ඒ හැමදේම මාරම වයිබ් එකක්. ඉතින් මම මේ වයිබ් එකට ගොඩක් මාස කරා. මොකද මම මේ පාරෙන් යන ෆස්ට් ටයිම් එක. මොකද කතරගම අපි එදා ඉඳන් ගිහිල්ලා තිබ්බත් අපි ගොඩක් වෙලාවට දැන් යන්නේ හයිවේ එකෙන් යනවා. දැන් ඊට අමතරව ගෝල් රෝඩ් එකෙන් එහෙම යනවා. ඉතින් මේ පාරේ මම ගිහිල්ලා තිබුණේම නෑ. මොකද මම උඩවලුවේ පැත්තෙනුත් ගිහිල්ලා තිබුණා මීට කලින්. දැන් මේ පැත්තෙන් යනවා. ඇත්තටම මම හිතුවේ නෑ මේ පාරේ මෙච්චර කඳු තියෙයි කියලා. ඔයගලන්ට පේනවා ඇති කඳු වගේම පල්ලනුත් සෑහෙන්න තිබුණා. ඒ කියන්නේ අපි හිතුවට වඩා, ඒ කියන්නේ මම ඇත්තටම හිතුවේ නැහැ මෙච්චර කඳු තියෙයි කියලා. මොකද මගේ පළවෙනි ට්‍රිප් එකේ අපි ගියේ හපුතලේ සයිඩ් එකටනේ. ඇත්තටම කිව්වොත් හපුතලේ ඒ කඳු වලට වඩා ලොකුවට කඳු තිබුණා. මොකද අපි බයික් එකකින් යනකොට අපිට ෂෝට් කට් ගොඩක් පේනවා. ඉතින් ෂෝට් කට් වලින් යනකොට ඔය මේන් රෝඩ් එක සමහරක් තැන් වලින් හරවලා අපි පොඩ්ඩක් ඇතුල් පාරවල් වල ගියා. ඉතින් ඇතුල් පාරවල් වල යනකොට සෑහෙන්න කඳු එහෙම තිබුණා. ඉතින් අපි මොරවක හරියේදී අපේ බැටරි එහෙම ටිකක් අඩු වෙලා තිබ්බ නිසාත්, ඒ කියන්නේ අපේ ෆාස්ට් චාර්ජ් එකට අපිට යන ටිකක් දුර තිබ්බ නිසාත්, දවල් වෙලා තිබුණ නිසාත් මෙතන මේ යමහා සර්විස් එක ඉස්සරහම තියෙන මෙන්න මේ කෑම කඩෙන් අපි අපේ කෑම කන වෙලාවේදී අපි පොඩ්ඩක් බයික් එකේ බැටරි එක টොප් අප් කරගන්න හිතුවා. ඇත්තට මේගොල්ලෝ කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒකට ඕකේ වුණා. මොකද දැන් ගොඩක් කට්ටිය ඉලෙක්ට්‍රික් බයික් ගැන දන්නවා. කියන්නේ ඉලෙක්ට්‍රික් බයික් මීට අවුරුදු 2කට විතර කලින් සාමාන්‍යයෙන් අපි කෙනෙක්ගෙන් charge කරන්න හරි මොකක් හරි request එකක් කරොත් ඒ මිනිස්සු ඇත්තටම බය වෙනවා. මොකද දන්නේ නැහැ. දැන් හැම තැනම ඉලෙක්ට්‍රික් බයික්ස් එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. ඒ නිසා අහපු ගමන් මේගොල්ලෝ මේව කරා. ඇත්තටම මේ සල්ලි ගන්නත් කැමති වුණේ නැහැ. අපි උනට පස්සේ සල්ලි දුන්නා. මොකද ඒ තරම්ම හොඳ මිනිස්සු එතන හිටියේ. ඊට පස්සේ අපි ආයෙ පිටත් වුණා. මොකද අපි දැන් යන්නේ ඇඹිලි පිටිය සයිඩ් එකට. මේ පැත්තට යනකොට සාමාන්‍යයෙන් අපි ගියේ ඌරුබොක්ක ඒ සයිඩ් එකට ගිහිල්ලා ඒ පැත්තෙන්. මොකද එතන ඉඳලුත් කියන්නේ මොරවක ඉඳලත් යන්න පාරවල් 3ක් විතර පෙන්නවා. ඉතින් අපි ගියේ ඔන්න ඔය පැත්තෙන්. ඊට පස්සේ මේ පැත්තෙන් යන මේ පාරෙත් අපි හිතුවට වඩා සෑහෙන කඳු ප්‍රමාණයක් තිබුණා. ඔයගලන්ට පේනවා ඇති එක දිගට කඳු. ඒ කියන්නේ මම ආයි බය වුණා පොඩ්ඩක්. අපිට ආයි මේ අපේ ෆාස්ට් චාර්ජ් එකටවත් තියාගන්න බැරි වෙයිද කියලා. ඒ උනාට එහෙම වුණේ නැහැ. ඊට අමතරව අපි තව ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා. අපි ගිය පාර ඇත්තට මේ වෙලාවේ රෙපෙයා එකක්. ඒ කියන්නේ පාර හදන ගමන් තිබුණේ පාර සමහරක් තැන් වලින් වහලා අපිට ටික වෙලාවක් මෙන්න මේ විදිහට බලන් ඉන්න සිද්ධ වුණා. ඔය පේනවනේ සාමාන්‍යයෙන් පාර වහලා එහෙමත් තිබුණ වෙලාවල් තිබුණා. ඉතින් කොහොම හරි අපි අපේ ගමන පටන් ගත්තා. ඇත්තට මං හිතුවා සමහරක් තැන් වලදී මේ පාර වහලා හදන නිසා අපිට ආයෙත් අනිත් පැත්තට ආයෙ හරවන් එන්න වෙයිද කියලා. මොකද Google Map එකේ එහෙම මුකුත් ප්‍රශ්නයක් පෙන්වුවේ නැහැනේ. මොකද අපි ඇත්තටම මේ ගමන් යන්නේ ලොකුවට ප්ලෑන් කරලා නෙවෙයි. මම සාමාන්‍යයෙන් ගමනක් යනකොට ගොඩාක් ප්ලෑන් කරලා යන තැන් බුකින් දාලා එහෙම යන කෙනෙක් නෙවෙයි. ඉතින් මම ඇත්තටම ඒ තරම් මම රිලැක්ස් එකේ යන්න කැමති කෙනෙක්. ඕගොල්ලෝ බලන්න ඇඹිලි පිටට ලඟ වෙනකොට පරිසරය කොච්චර ලස්සනද කියලා, මේ පේන view එක කොච්චර ලස්සනද කියලා ඕගොල්ලෝ බලන්න. ඇත්තටම මාර ලස්සනයි මේ වෙල්යායවල් එක්ක මෙන්න මේ පේනිච්ච view එක. මේ පනාමුරේ මම මේ පැත්තට ආපු පළවෙනි වතාව.
වෙලාව මම ඇඹිලිපිටියට එහෙම ඇවිල්ලා තිබුණාට මේ පනාමුරේ මේ සයිඩ් එකට ලොකුවට එහෙම ඇවිල්ලා තිබුණේ නැහැ. දැන් අපි ඇඹිලිපිටියේ ඉන්නේ. ඇඹිලිපිටියේ තියෙන ෆාස්ට් චාර්ජ් එකක්. ඒත් එකේ මොකද මේ මුතුකුමාරන එන්ටර්ප්‍රයිසස් එක මම ඇත්තරම බයික් එක මීට අවුරුද්දකට දැන් මගේ බයික් එක අරගෙන අවුරුද්දක් වෙනවා. අවුරුද්දකට කලින් බයික් එක ගන්න වෙලාවේ මෙන්න මේ ෂෝරූම් එකේ මේ නදුන් අයියා තමයි මට ඇත්තටම බයික් එක ගැන ඩීප් විස්තර කියලා තිබුණේ. ඊට පස්සේ මට ඇත්තටම මම එහෙන් ගත්තේ නෑ. මොකද මම අලුත් ගම නිසා මම ගොඩාක් දුර හිටපු නිසා මම ඊට පස්සේ මම ඇත්තටම බයික් එක පර්චේස් කරේ මොරටුව ෂෝරූම් එකෙන් රාවතාවත්තේ තියෙන. ඉතින් මේ තියෙන ෆාස්ට් චාර්ජ් එක එයා කිව්වා මේ ෆාස්ට් චාර්ජ් එක සමහර වෙලාවට පොඩ්ඩක් වැඩ කරන්නේ නැති ගතියක් තියෙනවා සිග්නල් ප්‍රශ්නයක් නිසා කියලා. ඒක ඇත්තටම එයාට හදන්නත් බැහැ. කලාතුරකින් සමහර වෙලාවට වැඩ කරන්නේ නැති වෙලාවල් තියෙනවා. ඔයාලටත් ওই මැප් එකේ සමහර වෙලාවට يعني ඇඹිලිපිටියේ ෆාස්ට් චාර්ජ් එක පොඩ්ඩක් අර මේන්ටනන්ස් අයිකන් එක එහෙම වැටලා තියෙන වෙතේ සිග්නල් නැති නිසා සමහර වෙලාවට ඒ නැත්තම් චාර්ජ් එක යා සාමාන්‍යයෙන් එහෙම ඕෆ් කරන්න එහෙම මුකුත් නැහැ කිව්වා. ඉතින් ෆාස්ට් චාර්ජ් එකකින් චාර්ජ් කරලා টොප් අප් කරලා අපි පොඩ්ඩක් නෝමල් චාර්ජ් චුට්ටක් දාගත්තා. මොකද මේ පාරේ අලි ඉන්න නිසා දැන් වෙලාව පොඩ්ඩක් හවස නිසා නදුන් අයියක පොඩ්ඩක් නෝමල් චාර්ජ් එකකින් පොඩ්ඩක් টොප් අප් කරගෙන යන්න. මොකද ඒක ගොඩක් හොඳයි. මොකද මේ පාරේ අලි එහෙම ඉන්න නිසා ඉතින් කොහොමද දන්නවනේ අලි එහෙම ඉන්නකොට හොඳට charge එක එහෙම උනත් තියෙන්න ඕනේ නැත්තම් බයයිනේ හිතට. ඒ නිසා පොඩ්ඩක් වැඩියෙන් පොඩ්ඩක් 80ට වඩා චුට්ටක් 10ක් විතරයි චුට්ටක් වැඩි කරගත්තා. තව විනාඩි 15ක් 20ක් විතර ඉඳලා ඉතින් අපි ආයෙ පිටත් වෙනවා මේතන්ට. ඔක්කොටම කලින් කියනවනම් මේ ඇඹිලිපිටියේ ෂෝරූම් එක මෙච්චර මේ කොළඹින් මෙච්චර දුර තැනක තිබිලත් මිනිස්සු ඒ කියන්නේ මේ ඒත බයික් වලට මාර ඉන්ට්‍රස්ට් එකක් තියෙන පැත්තක්ලු. මොකද එයා කිව්වා මාර විදියට ඒ කියන්නේ බයික් එහෙම ගොඩක් මිනිස්සු පාවිච්චි කරනවා. ඒ හරි අපි ඉන්න වෙලාවෙත් ගොඩක් කට්ටිය එතනින් ගියා යූසර්ස්ලා ගොඩක් ඇවිල්ලා අපි එකත් කතා කරා එක්කෙනෙක් දෙන්නේ. ඉතින් ඒ වගේ ඇත්තටම මේ EV අපි මේ වගේ දුර පළාත්වල යනකොට මේ නිතර මේ වගේ දකින ඉලෙක්ට්‍රික් බයික් ඉලෙක්ට්‍රික් වාහන දකින ඇත්තටම මට මාර සතුටක් දැනෙනවා. මොකද මම EV වලට ඒ තරම්ම ලව් කරන නිසා. ඉතින් අපි මෙන්න මෙතනට තමයි ආවේ. මෙතන අපි නැවතුනේ මෙන්න මේ මොකද අපි ගොඩක් වෙලාවට නවතින තැන්වල බලනවා අපිට charge ඒ කියන්නේ එතන තියෙන facilities වලටත් වඩා අපි ලොකුවට බලන්නේ charge කරගන්න පුළුවන්ද කියලා. මොකද ප්ලග් පොයින්ට් එකක් තියෙන්න ඕන. අපි අප්ස්ටෙයා එකක ඉන්න වෙන්නේ නැහැ ඒ දවස්වලට. ඉතින් මේ පේනව නේද මගේ ට්‍රිප් මීට් එක මම එද්දි 0 කරගෙන ආවේ. දැන් 220ක් ඇවිල්ලා තියෙනවා. තා චුට්ටේ මේ ඒක රීසෙට් වෙනවා මගේ අතින්. මගේ 27771ක් මම බයික් එකේ දුවලා තියෙනවා අවුරුද්දක් පුරාවටම. ඉතින් ඉලෙක්ට්‍රික් බයික් එකක් අවුරුද්දක් පුරාවටම බැටරි එකේ කිසිම ඉෂුව එකක් නැතුව දැන් මාකට් එකේ තියෙන බයික් එක ගත්තාම කම්පෙයාර් කරාම මම ලොකුට බයික් වල බ්‍රෑන්ඩ් වල නම් කියලා මම විස්තර කියන්නේ නැහැ. මොකද මම පදින එකේ විස්තර විතරයි මම කියන්නේ. එතකොට ඕගලන්ට හිතා ගන්න පුළුවන් මේ බයික් එක කොච්චර හොඳද කියලා. ඉතින් අපි කතරගම ගිහිල්ලා දේවාලට කිරිවිහෙරට ගිහිල්ලා අපි දවස ඇත්තටම මෙන්න මේ විදිහට තමයි ගත උනේ. කොහොමද ඔයාලා හිතන්නේ මේ ගමන ගැන?